ආයිබෝවන් අපි හැමෝටම පහසුවෙන් සරලව හදන්න පුළුවන් පොප් අප් කාඩ් එක මෙකනිසම් එකක් අද මේ වීඩියෝ එකෙන් ඕගලන්ට බලන්න පුළුවන්. මේ කාඩ් එක හදන්න මම කාඩ් ස්ටොක් පේපර්ස් වගේක් අරගෙන තියෙනවා. කාඩ් එකේ ෆෝල්ඩින් ලයින්ස් පිළිවෙලට හදාගන්න ඕන නිසා මේ වගේ ස්කෝරින් බෝඩ් එකක් වගේම කාඩ් එක ලස්සනට කපා ගන්න ඕන නිසා පේපර් ට්‍රිමර් එකක් මම පාවිච්චි කරනවා. පේපර් ක්‍රාෆ්ටිං වලට මේ වගේ ටූල්ස් තියෙන එක ගොඩාක් වැදගත් වෙනවා. මේ වගේ ටූල්ස් පාවිච්චි කරලා අපි කරන ප්‍රොජෙක්ට් එක ලස්සනට පිළිවෙලට ඉවර කරගන්න පුළුවන්කම අපිට තියෙන නිසා. මේ ක්‍රාෆ්ටිං ටූල්ස් මම ඕඩර් කරේ තෙමු ඇප් එකෙන්. මුලින්ම මම මට අවශ්‍ය ප්‍රමාණයට පේපර් ට්‍රිම් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට කාඩ් එක කපා ගන්නවා. මම මේ කාඩ් එක හදන්න පුංචි ඩ්‍රෝවින් එකක් කරන්නයි මේ හදන්නේ. පොප් අප් කාඩ් එකේ බේස් එක හදන්න මම මුලින්ම පේපර් ස්ට්‍රිප් එකක් මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට කපාගත්ත පේපර් ස්ට්‍රිප් එක වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට ඔයගලන්ට නවා ගන්න පුළුවන්. පොප් අප් කාඩ් එකේ බේස් එක කාඩ් එකට අලවන්න පුළුවන් වෙන විදිහට පුංචි කැපුමක් මෙන්න මේ විදිහට වාට දාගන්න පුළුවන්. මේ හදාගත්ත බේස් එක මෙන්න මේ විදිහට මම මගේ ග්‍රීටින් කාඩ් එකට අලව ගන්නවා. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන නිසා මෙන්න මේ විදිහට V ෆෝල්ඩින් දෙකක් මම මගේ කාඩ් එකට එකතු කරලා තියෙනවා. මේ බේස් එකට ඔයගලන්ට කැමති ඩ්‍රෝවින් එකක් එකතු කරගන්න පුළුවන්. ඩ්‍රෝවින් එකක් කරන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට මේ බේස් එක ලස්සන කරගන්න ස්ටිකර්ස් නැත්තම් printed drawing එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත පොප් අප් ග්‍රීටින් කාඩ් එක. මේ ග්‍රීටින් කාඩ් එකට මම අද පාවිච්චි කරේ V ෆෝල්ඩින් මෙකනිසම් එක. ඒක ගොඩාක් සංකීර්ණ මෙකනිසම් එකක් නෙමෙයි. ඒත් ගොඩාක් ප්‍රොජෙක්ට්ස් වලට වැදගත් වෙන මෙකනිසම් එකක්. මේ වගේ කාඩ් එකක් ඕගොල්ලන්ට ටීචර්ස් ඩේ එකට නැත්නම් කෙනෙක්ගේ බර්ත්ඩේ එකට උනත් දෙන්න පුළුවන්. ග්‍රීටින් කාඩ්ස් හදන්න අලුත් අයිඩියාස් හොයන කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි.